පාස්කු දූපතට පාස්කු දූපත යන නපා ලබා දුන්නේ දිවයිනට පැමිණි පළමු යුරෝපීයා වන ලන්දේසි ගවේෂක යකොබි ග්‍රොහවෙන් විසිනුයි. පැසිෆික් සාගරයේ ඇතැයි විශ්වාස කළ ඩේවිස් භූමිය සොයමින් සිටියදී ජේකොබ් විසින් 1722 අප්‍රේල් 5 වන පාස්කු ඉරුදින මෙම දූපත සොයා ගන්නා ලදී. පාස්කු ඉරුදින මෙම දූපත සොයාගත් බැවින් ජේකොබ් විසින් මෙම දූපත පාස්කු දූපත ලෙස නම් කරන ලදී. වර්තමානයේ දූපතට භාවිතා වන පොලිනීසියානු නාමය වන ටාපානූයි 1860 ගණන් වල සිදු වූ වහල් වෙළඳාමේදී සිදු වූ වහල් වැටලීම් වලින් පසුව ලැබුවක් යැයි සැලකේ. රාපානූයි යන නම ඔස්ට්‍රල් දූපත් සමූහයේ බාස් දූපත්වල පිහිටි රාපා දූපත අනුව මෙයට නම ලැබුවක් බව විස්තර කරනු ලබයි. රාපා දූපත පාස්කු දූපත හෙවත් රාපානූයි දූපතේ භවිෂ්‍යමතාවයට ආසන්නව සමාන වන නමුත් එය පාස්කු දූපතට වඩා කුඩාය. බාස් දූපත්වල රාපා දූපත රාපා ඉටි ලෙසද හඳුන්වනු ලබයි. රාපා ඉටි යනු කුඩා රාපා යන අරුත් සහිත වන අතර රාපානූයි යනු විශාල රාපා යන අරුත් ගෙන දෙයි. එම දූපත් දෙක වෙන්කර හඳුනා ගැනීමට යෙදුවක් විය යුතුය. එබාස් දූපත්වල රාපා දූපතේ මුල් නම ඔපාරෝ ලෙසද සඳහන් වේ. නෝර්වේජියානු මානව වංශ විද්‍යාඥයෙකු වන තුර් හයඩුල්ගේ මතය වන්නේ රාපා යනු පාස්කු දූපතේ මුල් නම බවත් එහි සිට පැමිණි සරණාගතයන් විසින් බාස් දූපත්වල පිහිටි මෙම දූපත රාපා නමින් නම් කළ බවයි. පාස්කු දූපතේ කොඩිය සුදු පසුබිමක රතු පැහැති රොමෙයිරෝවකින් සමන්විත වේ. මෙම කොඩිය චිලී ජාතික කොඩිය සමග ප්‍රසිද්ධිය ඔසවන ලද්දේ 2006 මැයි 9 වන දිනදීය. මෙයිරෝවේ රතු පැහැයෙන් බලය සංකේතවත් කරනු ලබයි. රමේරෝවේ දෙකළවර මානව රූපී රූප දෙකක් දැකගත හැකි අතර එම මානව රූප වලින් අර්කි හෙවත් දූපතේ ප්‍රධානීන් නියෝජනය කරනු ලබයි. එහි අඩසඳ හැඩයෙන් පොලිනීසියානු ඔරුවක් නියෝජනය කරනු ලබයි. රාපානූයි බසින් රේ යනු ඔරුවක ඉදිරිපස හෝ පිටුපස හඳුන්වනු ලබන අතර මිරෝ යනු බෝට්ටුව හඳුන්වන නමයි. ඒ අනු මෙම ආභරණය රැමෙයිරෝ යන නම ලැබී ඇත්තේ එම නිසා යැයි සැලකේ. රැමේරෝවක් යනු අතීතයේ රාපානූයි ජනතාව විසින් පැළඳ සිටි ලය ආභරණයකි. රැමේරෝවේ දෙකළවර මිනිස් මුහුණක් ඇති අතර මෙම ආභරණය එල්ලීම සඳහා ලණුවක් දැමීමට කුඩා සිදුරු දෙකක් ද ඇත. ඇතුළත කුඩු කළ සිප්පු කටු වලින් සාදන ලද හුණු වලින් පිරුණු කුහරයකි. මෙම රොමෙයිරෝ පාස්කු දූපතේ රොංගෝ අක්ෂර මාලාවේද දක්නට ලැබේ. එක් රොමෙයිරෝවක් දිගු රොංගෝ අක්ෂර පෙළක් සමග සංරක්ෂණය කර ඇත. රොංගෝ යනු 19 වන සියවසේදී පාස්කු දූපතෙන් සොයා ගන්නා ලද අක්ෂර පද්ධතියකි. මෙම අක්ෂර විකේතනය කිරීමට බොහෝ උත්සාහයන් ගෙන තිබුණද ඒවා සාර්ථක වී නැත. සමහර අක්ෂර යම් තරමකට ඔබ හඳුනාගෙන ඇතත් මෙම අක්ෂර භාවිතයෙන් තවමත් වාක්‍ය ඛණ්ඩ කියවිය නොහැක. ඉන්දියානා විශ්වවිද්‍යාලීය කලා කෞතුකාගාරයට අනුව රැමෙයිරෝව පිරිමි සහ ගැහැණු යන දෙපිරිසම විසින් පැළඳ සිට ඇත. රැමෙයිරෝව ඉහළ නිලයක ලාංඡනයක් ලෙස භාවිතා කර ඇති බව පැවසෙන අතර දූපතේ ප්‍රධානියා විශේෂ අවස්ථාවන්හිදී මෙම රොමෙයිරෝවන් දෙකක් ලයේද තවත් දෙකක් උරහිස් මත පැළඳ සිටිනු බව කියනු ලැබේ. මෙහි අඩ කවාකාර හැඩය සඳ සමග සම්බන්ධ කරනු ලබන අතර මෙම හැඩය පොලිනීසියාව පුරාම දැකගත හැකිය. මෙහි ඇති මිනිස් මුහුණුවල වැදගත්කම නොදන්නා නමුත් ඒවා මුතුන් මිත්තන්ට සම්බන්ධ වූවක් විය හැකි බව විශ්වාස කරනු ලබයි. රොමෙයිරෝවේ මිනිස් මුහුණු පාස්කු දූපතට අනන්‍ය වුවද මෙම ලය ආභරණය පුළුල් පොලිනීසියානු සම්ප්‍රදායක කොටසක් විය යුතුය. එමක් නිසාදයත් සොලොමන් දූපත්වල කාන්තාවන්ද රොමෙයිරෝවට සමාන කවචමය ලය ආභරණයක් පළඳී.